ඉතින් කොහොමද ගයිස් ඔන්න අදත් අපි කතා කරන්න යන්නේ තවත් අලුත්ම වීඩියෝ එකක්. ඉතින් මේකෙදි මම කතා කරන්නේ මොනටැග් වල අපේ ආදායම වැඩි කරගන්න පුළුවන් තවත් සුපිරිම මෙතඩ් එකක් ගැන. ඉතින් මොනටැග් ගැන මම මීට කලින් වීඩියෝස් ගොඩක් මගේ channel එකේ කරලා තිනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ thumbnail වලින් ගියොත් මොනටැග් ගැන මම කරපු වීඩියෝස් බලාගන්න සහ මම මෑතකදීත් මොනටැග් ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඒ සේරම ඔයාට බලන්න පුළුවන්. මම පහලින් links දාලා තියන්නම් playlist එකේ. ඉතින් ඒ ලින්ක්ස් වලින් ඇවිල්ලා මොනටැග් ගැන බලන්න. ඉතින් මොනටැග් ගැන මම විස්තරයක් පොඩි විස්තරයක් වීඩියෝ එක පටන් ගත්තට පස්සේ කරන්නම්. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරනවා සම්පූර්ණව මේ විදිහට අලුතෙන්ම ලෑන්ඩින් පේජ් එකක් ලංකාවේ රීච් වෙන්න පුළුවන් අලුත් කන්ටෙන්ට් එකකින් ලෑන්ඩ් පේජ් එකක් හදලා ඒ ලෑන්ඩ් පේජ් එකට අපේ කට්ටිය ගෙන්න ගන්න කොහොමද ට්‍රික්ස් මේක ඒ වගේම earning එක වැඩි කරගන්න වගේ මෙතඩ් අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. අපේ channel එක කරා මෙන්න මේ වගේ අලුත් AI content ඒ වගේම videos website designing photo generating වගේ ගොඩක් මගේ channel එක කරා මම කතා කරනවා. ඉතින් ඒක නිසා වීඩියෝත් එක දිගටම එකතු වෙනවා වගේම channel එක subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. ඉදිරියට ගිහින් බලමු කිසිම දැනුමක්වත් මොකක්වත් ඕනේ නැහැ මේ වැඩේට කොහොමද මේක අපි හරියටම කරගන්නේ කියලා. ඉතින් මම හදපු සයිට් එක ඔයාලට පෙන්නලා ඉන්නම් පොඩ්ඩක්. ඉතින් මේක ගොඩක් අපේ අය අතර රීච් වෙන්න පුළුවන් සහ සාමාන්‍යයෙන් මැදිවියේ මිනිස්සු මේ වගේ දේවල් ගොඩක් බලන්න ඉන්ට්‍රෙස්ටිං අපේ පෙර ආත්මේ අපි කවුරු වගේද ඉඳලා තියෙන්නේ කියලා තමයි මේකෙන් අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේක අපිට විස්තර ටිකක් දෙන්න තියෙනවා. මේ විස්තර දුන්නාට පස්සේ අපිට අපේ පෙර ආත්මේ ස්වරූපය බලා ගන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. හැබැයි ඇත්තටම එහෙම එකක් නෑ මේකේ ඩිලීට් ලින්ක් එකක් අපි අන්තිමට දාලා තියෙන්නේ. ඉතින් මේකට සාමාන්‍යයෙන් මේ වගේ දේවල් බලන්න ආසයි සාමාන්‍යයෙන් අවුරුදු 45 අවුරුදු 55 වගේ මිනිස්සු මේවා ක්ලික් කරලා බලන්න ආසයි. ඉතින් ඒගොල්ලෝ ටාගට් කරලා මේ වගේක් හදාගත්තොත් අපිට මොනටැග් දරහානින් එකට යන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට මේ විදිහට විස්තර ටිකක් සම්පූර්ණ කරලා ඉදිරියට යන්න ඕන. ගිහිල්ලා අපි මේකේ තමයි බලාගන්නේ මේ සයිට් එකේ මූලික ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද වීඩියෝ එකේ කතා කරන්නේ. මේක තව ඉස්සරහට තව තියෙනවා. මම සයිට් හදලා මේ තියෙන්නේ. එක දේවල් ඉස්සරහට අපි මේ විදිහට යන්න පුළුවන්. මේක මම වෙබ්සයිට් එක හදලා ඉවරලා මේ ගැන මම ඔයාලට ටෝටලි මේක වැඩ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක අවසානයේ තමයි පෙන්නන්නේ. ඉතින් වීඩියෝ එක හදන සයිට් වෙබ්සයිට් එක හදන පාර්ට් එකට යන්න කලින් අපි මොනටැග් account එකක් සහ මොනටැග් ගැන හදාගෙන ඉන්න ඕනේ. ඉතින් මොනටැග් ගැන මම කලින් දාපු වීඩියෝස් බලන්න. එතකොට අයිඩියා එකයි මොනටැග් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේකෙදී මම පොඩියෙන් විස්තරයක් කරොත් අපිට සාමාන්‍යයෙන් Google AdSense කරගන්න අමාරු කෙනෙක්ට AdSense වලින් අපි ඩොලර් earn කරන්න ලොකු reach එකක් ලොකු traffic එකක් අවශ්‍ය වෙබ්සයිට් වලට. ඉතින් මෙන්න මේ විදිහට මොනටැග් කරගන්න මේ AdSense කරගන්න අමාරු කෙනෙක්ට ඔයාගේ වෙබ්සයිට් එකක් හෝ landing page එකක් නැත්නම් direct link එකක් පාවිච්චි කරලා සල්ලි හොයන්න පුළුවන් මෙන්න මේ මොනටැග් කියන third party ඇඩ් පලට්ෆෝර්ම් එක කරා. මේකෙත් අපිට කරන්නේ අර වගේම තමයි ඩිරෙක්ට් ලින්ක් මොනවා හරි අපිට හදාගන්න පුළුවන්. ඒවා ෂෙයා කරන්න තමයි තියෙන්නේ. වැඩි විස්තර කලින් වීඩියෝස් වලම කතා කරලා තියෙනවා. ඉතින් මොනටැග් වලට එන්න පුළුවන් ලින්ක් එක මම දාලා තියන්නම් ෆස්ට් කමෙන්ට් එකේ පින් කරලා. ඔයාලට ඒකෙන් ආවට පස්සේ මොනටැග් account එකක් හදාගන්න පුළුවන්. ඔයාගේ Gmail account එකක් use කරලා හදාගන්න සහ ඔයාගේ ඇත්ත විස්තර දීලා වෙබ්සයිට් එකේ dashboard එක සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මේක අපිට මේ වගේ පැත්තේ මේ වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. මෙතනින් මේ direct link කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතෙන්ට අපි එන්න ඕන. ඇවිල්ලා add direct link කියනෙන් ඔයාලට direct link ඕන තරම් generate කරගන්න පුළුවන්. මේ තියෙන මම හදාගත්තේ ඒවා සහ මේ 2026 3/23 කියලා කියන්නේ මම අවසානට හදාගත්ත direct link එක. ඉතින් මෙන්න මේ විදිහට අපි direct link එකක් හදලා තියාගන්න ඕන. දැන් හරි. අපි account එක හරි මේක චුට්ටක් මෙතන පැත්තකින් තියන්න. ඊට පස්සේ අපි website එකට දාලා prompt එක අරගන්න ඕන. වෙබ්සයිට් එකට දාලා prompt එක අරගන්න පුළුවන්. මම ෆස්ට් කමෙන්ට් එකේ පින් කරලා තිනවා මගේ Telegram channel එකේ link එක. එන්නේ link එකෙන් ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ Google Docs හරහා සම්පූර්ණ prompt file එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ prompt file එක ටිකක් දිගයි. මේ prompt එකේ මම full optimize කරලා අර මම පෙන්නපු මෙන්න මේ මම පෙන්නපු සයිට් එක හදන්න අවශ්‍ය. මම ඔයාලට මෙතනින් පෙන්නන්නම්. මෙන්න මේ සයිට් එක සම්පූර්ණයෙන්ම හදාගන්න අවශ්‍ය සහ ඇනිමේෂන් ඉෆෙක්ට් වැඩ කරන සම්පූර්ණ prompt එක තමයි මෙතනින් මම දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ prompt එක උඩ ඉඳලා යටටම ඔයාලට control A එක press කරලා select කරගන්න පුළුවන්. select කරගෙන හොඳටම බලන්න සේරම select වෙලාද කියලා. select කරලා අපි යනවා Google Gemini වලට.
ඉතින් Google එකේ සර්ච් කරන Gemini කියලා ඇවිල්ලා Gmail එකේ account හදාගන්න. ඉතින් මාත් එක්ක ඉන්න කෙනෙක් නම් Gemini ගැන මේ වෙනකොට ඔයාලා දන්නවා සහ ඕන කෙනෙක් දැන් ගොඩක් දෙනෙක් මේ Gemini ගැන දන්නවා. ඇවිල්ලා account එකක් හදාගෙන වැඩ ටික කරගන්න. මෙතන Ask Gemini කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතෙන්ට අපි අරන් එන සම්පූර්ණ full code එක paste කරන්න ඕන. හරි. කෝඩ් එක paste කරාට පස්සේ අපිට පොඩි වෙනස්කමක් කරගන්න තියෙනවා මේකේ. මොකද ඔයාගේ direct link එකක් තමයි මේකට දාගන්න. මොකද මගේ direct link දාලා හරියන්නේ නැහැ. ඉතින් ඔයාට මේ අවසාන තැන ඉඳලා පොඩ්ඩක් උඩට මේක අරන් ආවොත් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් enter your monotag direct link කියලා තැනක් මම දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ text එක අයින් කරන්න. අයින් කරලා monotag එකෙන් ඔයා හදාගන්න මෙන්න මේ direct link එක මෙතනින් copy කරගෙන Gemini වලට ඇවිල්ලා මෙතෙන්ට තමයි හරියට මේක අපි මේ inverted comma ඇතුළට මේ ඔයා හදන direct link එක paste කරන්න ඕන. ඉතින් මෙතන fast කියන එක අපිට change කරගන්න පුළුවන් ඔයාට කැමති නම් සහ ඔයා මේකේ plus plan එකකට මාරුවන නම් ඔයාට better answer එකක් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන පුළුවන්. සාමාන්‍ය plus plan එකක් රුපියල් 800ක් වගේ තමයි වෙන්නේ. එහෙම ආවොත් ඔයාට හොඳ ඉන්ටර්ෆේස් එකක් එක ලස්සන දේවල් ටිකක් මේකෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට free plan එක කරා මේ fast කියන එක තියලා වැඩ කරන්න පුළුවන්. දැන් මම fast තියෙන ඔයාට පේනවා ඇති මම මොකක්වත් මාරු කරගන්නේ නැහැ. ඉතින් මෙතනින් අපිට මේක හදාගත්තට පස්සේ අපිට මෙන්න මේ arrow එක touch කරන්න විතරයි තියෙන්නේ. Gemini එකෙන් අපිට සම්පූර්ණයෙන්ම analyze කරලා සුපිරිම වෙබ්සයිට් එකක් හදලා දෙනවා. ඉතින් මේකද ඔයාට මොකක්වත් coding දැනුමක් ගැන වෙබ්සයිට් analysis වත් edit කරන්නවත් මොකක්වත් දෙයක් කරන්න අවශ්‍ය නැහැ. Gemini එකෙන් සම්පූර්ණයෙන්ම අපිට full code එකක් හදලා දෙනවා. ඉතින් බලමු අපි පොඩි වෙලාවක් යනවා. ගියාට පස්සේ මොන වගේ code එකක් හදලා දෙයිද කියලා. ඉතින් ඔන්න විනාඩියක්වත් ගියේ නැහැ. තප්පර 20ක් 30ක් වගේ කාලයක් තමයි ගියේ. දැන් බලාගන්න පුළුවන් මෙයා අපිට ලස්සන HTML code එකක් generate කරලා දීලා තිනවා. ඉතින් මේකේ CSS, HTML, JavaScript මේ වගේ හැම දෙයක්ම include කරලා තමයි මෙයා මේක හදන්නේ සහ බලාගන්න පුළුවන් දිග code එකක් තියෙනවා. ඉතින් දැන් අපිට කිසිම විදියක website හදන්න මේ code කර කර type කර කර ඉන්න දෙයක් නැහැ. මෙයා සේරම අපිට හදලා දෙනවා. අවශ්‍ය සිංහල font එකම මෙයා සේරම අපිට හදලා දෙනවා. ඉතින් ඔයාට මෙන්න මෙතන පැත්තේ මේක ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ HTML ෆයිල් එකක් එන්නේ. අපිට පුළුවන් මේකට ක්ලික් කරලා සයිට් එක ඕපන් කරලා බලන්න මොන වගේ එකක්ද එන්නේ කියලා. ඉතින් මේක අපිට අත්‍යවශ්‍ය නැහැ. ඔයාට කැමති නම් ටයිප් කරගෙන බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට එකක් හැදිලා තියෙනවා. ඉතින් ඔයා දකින්න ඇති මගේ කලින් එකේ මෙච්චර තරම් තිබ්බේ නෑ. මම ඔයාට හදලා පෙන්නපු එකේ මෙහෙම තරම්වත් තිබ්බේ නෑ. ඉතින් එක එක වෙලාවට එක එක විදියට හැදෙනවා සහ මේ සම්පූර්ණ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නෑ. එයා Gemini එක ඇනලයිස් කරලා එක එක වෙලාවට එක එක විදියට තමයි අපිට ස්ටයිල් හදලා දෙන්නේ. දැන් අවිල්ලා තියෙනවා මේ විදියට මූව් වෙන පොඩි අයිකන් එකක් තියෙනවා සහ මේ විදියට එක එක විදියට වෙනස් වෙලත් හැදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති විදියට ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙයා දෙන මේ සම්පූර්ණ full code එක වෙන මෙතන උඩින් අපි copy කරගන්න ඕන. copy කරගෙන අපි යනවා blogger එකට. ඉතින් blogger ගැනත් දන්න මම මොනටක් ගැන කලින් කරනකොට blogger ගැනත් ඔයාලට කියලා දීලා තියෙනවා. blogger එකෙන් අපිට free website host කරන්න පුළුවන්. සල්ලි මොකක්වත් ගෙවන්න host ගන්න දෙයක් නැහැ. blogger එකට ඇවිල්ලා Gmail account එකක් හදාගෙන වැඩ පටන් ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන උඩට ඇවිල්ලා මේ arrow mark එක touch කරන්න. යටට මෙන්න new blog කියන එක උඩට touch කරන්න. ඊට පස්සේ මේ වගේ වට මෙතන title එකක් දෙන්න පුළුවන් website එකට. මම මේ වගේ එකක් දෙනවා. early soul find කියලා එකක් දෙනවා. කලින් ආත්මය සොයාගන්න. මම නිකන් නමක් දුන්නේ. මෙන්න මෙතන next කරනවා. ඉතින් website එකට address එකක් කියලානවා අපිට. මම ඒකටම අරකම දෙනවා early soul find කියන එක. ඒක එන්නේ නැත්තම් පොඩි dot එකක් වගේ මොකක් හරි dot තියන්න බෑ. මම මේ විදිහට එකක් දුන්නා, එක ඉලක්කම දුන්නා. එතකොට මේක save වුණා. ඊට පස්සේ මෙන්න මේකෙන් තමයි අපිට මේක share වෙන්න පෙන්නන්නේ. දැන් save කරගත්තා. website එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන යටින් process වෙනවා, blog එක create වෙනවා. ඊට පස්සේ මේ විදිහට empty dashboard එකක් ඉන්නේ. ඉතින් මෙතන අපිට අපි අරන් ආපු prompt එක මේකට මේ code එක දෙන්න ඕන. මෙතෙන්ද අපිට theme එකෙන් තැනට එන්න ඕන පැත්තේ තියෙන මෙතනින් මෙන්න මේ arrow එක දීලා switch to first generation classic theme කියන එකට මාරු වෙන්න ඕන. මෙතනින් switch without backup කියන එක දීලා දුන්නට පස්සේ මේ විදිහට මෙන්න මෙතන edit html කියන එකක් මාරු වෙනවා. මෙන්න මේක දෙන්න. දුන්නට පස්සේ දැනට තියෙන සේරම code ටික control A එක press කරලා select කරගෙන අරන් ආපු code එක control V එක press කරලා මෙතෙන්ට දෙන්න. උඹට right click කරලා මෙතන paste කරගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන
අර එන කෝඩ් එක ගැන අපි දෙන කෝඩ් එක තමයි මෙතන තින්ම ඔයාගේ ඩේට ලින්ක තමයි මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. එතකොට මෙතනින් ඔයාට අර මම දුන්න ප්‍රොම්ටකෙන් තමයි ඒක වෙනස් වෙන්න ඔයා දෙන කෝඩ් එක තමයි මෙතෙන්ට එන්න. හරි ඉතින් ඔවිදිර අපිට පුළුවන් මේ විදිර කෝඩ්ටික මෙතින්න පෙස්් කරගන්න දීල මෙ මෙතන දවුඩ තියෙනවා සේවගල් තනක් අපි වෙබ්සයිට් එක අනිවාරෙන්ම සේව් කරගන්න ඕන. ටස් මෙතනින් බැක් වෙන්න බැක් කියල පොටි සිටින්ටයක්තව හදාගන්න තියෙනවා. මෙන්න මෙතන රෝමාක රච් කරන්න දීල මේ චේන්ච් නවිගේෂන් බා කියනක මෙන්න මෙත නැටින් ඕ් කරගන්න තුකර වෙබ්සයිට් එක තවත් ලස්සන්ට අපිට බලාගන්න පුළුව. හරි ඊට පස්ස මෙන්න මෙතන බ්ලොග්ග විය් කරගන්න පුළුවන්. එමම් බ්ලොග්ග විය් කරගත්තා ඉතින් පස්තන සයිටක් ඇවිල්ල තියනවා මුලිම පෙන්න්නකට චුට්ටක් වෙනස්සලා තින මොකදමං මුලින් පෙන්න්න ඔයාට ම කලින් හදාගත්ත එක දැන් තියෙන මං ඔයාලත් එක්කම හදාගත සයිට්ක තිමෙන මෙතෙන්ට අපේ නමක් දෙන්න ඕන ම මෙතන මගේ නමක් මොක්කර දෙනවා ට පස්ස ඔබ උපන් මාසය මෙන්න මෙතනින් තෝරන්න ඕන මොක්කර මාසයක්තලම නෙක්ස් කරන්න මීළඟ ට පස්සේ ඔබ වැඩියෙන්ම හීනෙන් දකින්න මොකද මේවා තියෙන මේ නිකන් අර මිනිස්සුන්ට කුත්තහොල අවස්ථන්න ට වඩාත්ම සමීප සත්‍යයා බලලා ට පස්සේ අවසන් පියවර කියලා මෙයා අපිට තව එකක් තියෙන මේ හුද කලාවට දැනෙන හැඟීම මොකක්ද අමන පොඩි ත්‍රිලාගතියක් එන්න අතීතය ගැන මත්තකය කියල මං කියන මෙතින් අප විසින් ඔබගේ පෙරාත්මය ශක්තිීන් ගණනය කරනු ඇත බස ආත්මය ගවේශණය කරන්න කියලා පොඩි පොප් වෙන බට්නයක් දීල තින මෙන්න මේක දුන්නට පස්සවට බලාගන්න පුළ ලස්සන නිමේශනයක් වැඩගන්න ආත්මිතුරට වියුත්තමින් පවති කියල පොඩි මෙසේජ්ජදනවා ඒක ලෝඩ්ඩලන්ට පස්සවට බලාගන්න පුළුවන් යන්නේ අප දීපු ඩිරෙක්් ලින්ක රට බලාගන්න පුළ මේ තියෙන්නේ මොනටක් බලින් දීපු ඇඩඩිස්මට එක තකොට කවරට කලික් කල්ල හිලාත්ම බලාගන්න ද කලික් කල්ලගෝ අවසානට යන්න මේ ඇඩඩිස්මට එකට ඉතින් ආය පාරක් අපිට මේ කරන්න පුළුවන් කරනකොට එන්න මීට වඩා වෙනස් එකක් හෝ අරකම අරඇඩ් එකම වෙන්න පුළුවන්ගට මඟට ආය පාරක් මේකෙන් කරල වෙන්නන්න ඉතින් ආය පාරක් ඇඩ්ඩයක් තම ඔපන්නේ අරඇඩ්ඩකම හෝ වෙන ඇඩ්ඩයක් ට්‍රික් එන විදිට ඕපනන බලාගන්න පුළම මේ තවයිට ඩිස්මට එක තින් ඔන්න විදිරපිට පුළුවන් මෙන්න මේ ඩිරෙට්ලිින් දාලා මේක ෂයා කරගන්න ඉතිං මේක අපිට මේ විදිරම දැන් ෂයා කරගන්න අපේ සෝෂල් මීඩියාවල ඉතින් ඔයාට මේක ෂයා කරද්දි පොඩි ප්‍රශ්නයක් එන්න පුළ මොකද ගොඩක් අය ෆෝන් එකෙන් මේක විය් කරන්න ඉතින් අපිට මෙන්න මේ විය් බ්ලොග් කියනක දීලා මෙන්න මේ උඩින්ගෙන ලින්ක එක තමයි ෂයා කරන්න තියෙන මේ තියෙන early sold find මම දීපු ලින්ක් ඇඩ්‍රස් එක තමයි ෂයා කරන්න තියෙන ඉතින් මේක නිකන් ෂයා කරොත් අපේ මොබයිල් ෆෝන් වල පෙන්වන්න නැති ප්‍රශ්නයක් තියෙන බ්ලොග් සයිට් එකේ මේක අපිට setting වලින් ගිහිල්ලා පොඩි වෙනස්කමක් කරගන්න තියෙනවා මේ setting වලට යන්න මෙතන පැත්තෙන් setting වලට පැත්තෙන් ගියාට පස්සේ චුට්ටක් ඔයා පහළට මේක අරන් ඉන්න අරංගට පස්සේ බලාගන්න පුළුවන් කස්ටම් රෙඩික්ස් කියලා තැනක් තියෙනවා මෙන්න මෙතන ටච් කරලා මෙන්න මෙතනින් ඇඩ් කරගන්න ඕන මම මේ කියන දෙක මේ from කියන තැනට උඩ දකුණු පැත්තේ දීලා තියෙන එක දෙන්න ඕන උඩින්ම පළවෙනිම තියෙන එක දෙන්න from කියන එකට to කියන එකට ඒකට යටින් තියෙන මෙන්න මේක දෙන්න දීලා මෙන්න මේ permanent කියන ටික් එකක් දීලා අපිට මේක ඕකේ කරගන්න ඕන ඊට පස්සේ විතරයි මේක අපි ෂෙයා කරන මොබයිල් ෆෝන් එකෙන් පෙන්වන්නේ ඔයා ඒක නොකරගත්තොත් ඔයා ෂෙයා කරන එක මොබයිල් ෆෝන් එකෙන් බලලා කිසිම කෙනෙක්ට පේන්නේ නැහැ අනිවාර්යයෙන් මේක කරගෙන ඉන්න හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන සයිට් එක ෂෙයා කරන්න මේ view block කියන එක මම දුන්නට පස්සේ අපිට link එක අරගන්න පුළුවන් මෙන්න මේ link එක තමයි අපි ෂෙයා කරන්න ඕන ඉතින් ඔයාලට පේන ඇති මේක පුට්ටක් boring link එකක් මේ early sold find එක blogpost.com මේ විදිහට ගොඩක් දිග link එකක් මේක ඉතින් ඔයාට කැමති නම් මේක link එක short කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට යන්න ඔයා URL Google එකට ගිහිල්ලා URL shortener කියලා හරි දෙන්න ඉතින් ඕන තරම් URL shortener website අපිට Google එකේ බලාගන්න පුළුවන් ඔයාට මේක කැමති නම් කරන්න එහෙම නැත්නම් නිකන් දාන්න ඉතින් link එක short කරගත්තොත් ලස්සනට පේනවා ඉතින් ඒකයි මම කිව්වේ ඔයාට කැමති නම් විතරක් ඒක කරන්න මේ විදිහට දීලා ඔයාලා link එක short කරගන්න පුළුවන් ඉතින් එතකොට එන්නේ අර චූටි link එකක් අකුරු 4 5 තියෙන පොඩි link එකක් එන්නේ ඉතින් කැමති නම් ඒක කරගන්න ප්‍රශ්නයක් නැහැ ඒ එන link එක හෝ blogger එකේ link එක ඔයාට පුළුවන් කොපි කරගෙන සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. ඉතින් Facebook එකේ, WhatsApp එකේ, Twitter එකේ ඕන තරම් මේක ෂෙයා කරන්න පුළුවන්. ෂෙයා කරනකොට ඔයා ලස්සන කැප්ෂන් එකක් හදාගන්න. ඉතින් ඒක හදාගන්නද ඔයා මේ Gemini එකේ කෝඩ් එක ජෙනරේට් කරගෙන දෙන පහලට මේ සයිට් එක ෂෙයා කරන්න මම දෙනවා මේ සයිට් එක ෂෙයා කරන්න සිංහලෙන් කැප්ෂන් එකක් දෙන්න. මම කැප්ෂන් එකක් දෙන්න කියලා දුන්නා. එතකොට මෙයා අපිට සිංහල අකුරෙන් කැප්ෂන්යක් ල් දෙනවා ඉතින් ඔයා නිකම්ම සයිට් එක ෂෙයා කරනවට වඩා මේ විදිහට පොඩි ලස්සන
කැප්ෂන් එකක් එක්ක ෂෙයා කරොත් මේ ලින්ක් එක ටච් කරලා යන දේ ඉඩකඩ වැඩි. ඉතින් ලින්ක් එක ටච් කරලා යනවා කියන්නේ අනිවාර්යෙන් අර ඉන්ටර්ෆේස් එක දැක්ක ගමන් කෙනෙක් ආත්මය බලන්න යනවා හොයාගෙන එතකොට අවසානයේ ඩිරෙක්ට් ලින්ක් එකට යනවා. ඉතින් මේ වගේ පොඩි ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට මේ මොනටැග් එක්ස්ට්‍රා වගේ දේවල් ලොකුවට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. මේ ඔන්න බලා ගන්න පුළුවන් මේ අපිට Gemini එකෙන් හදලා දෙනවා ඔප්ෂන් කිහිපයක්. ඔබ මීට පෙර ආත්මයක් කවුල සිපිද සිටියාද අපේ ජීවිතය සමාර හීන සමාර හැකීම් සතීතයක් තියෙන පුළුවන් ඔබේ ආත්ගූත දොරටුවෙන් ඇතුල්ලි ඔබේ පෙරාත්මය දැනගන්න කියල දීලා පහලට ඇරෝ එකක් ඉමෝජියක් දීලා තියෙනවා ඉතින් ඔය කැමතිකත් තොරන පෙරාත්මය ඔබ කවුද ඔබ උපන් මාසය ඇතුළත් කර අතීතය මොහොතකින් සොයාගන්න මේ වගේ ලස්සන කැප්ෂන්යක් දෙන්න ඉතින් මම එකක් තෝරගන්නම් මෙතනින් මෙන්න මේක තොරගෙන FB එකට ගිහිලා මේ වගේ ලස්සන පේජ්ජකමනත්තන් ගරුප් හොයා ගන්න ඔයාට ඕන තරම් ගරුප් හොයා ගන්න පුළුවන් ඉතින් මෙතන දීලා මේ දැන්ම පිසන් කියන එක ලින්ක් එකට මම දෙනවා මේ බ්ලොග් එකකින් අරගෙන ලින්ක් එක මේ බ්ලොග් එක view කරලා පස්සේ මෙන්න මේන ලින්ක් එක තමයි අපි කොපි කරගන්න ඕන කොපි කරගෙන මේ FB එකට දෙන්න ඕන මේ විදිහට දීලා අපිට පුළුවන් මේකට ඕනනම් ෆොටෝ එකක් ඇඩ් කරගන්න ෆොටෝ එකත් ඔයාට මේ Gemini එකෙන්ම හදාගන්න පුළුවන් මෙතනින් දෙන ෂෙයා කරන්න ෆොටෝ එකක් හදලා දෙන්න ඒවට ප්‍රොම්ප්ට් ඕන්න ඔයාට සිංහලෙන් මේක ටයිප් කරගන්න පුළුවන් ටූල්ස් කියන එක ක්‍රියේට් ඉමේජ් කියන එකට මාරු කරගන්න එතකොට ෆොටෝ එකක් හදාගන්න පුළුවන් ඉතින් මේකේ ප්‍රෝ කියන එක තිබ්බනම් වැඩි හොඳයි මොකද එතකොට සිංහලෙන් අපු ලස්සනට හැදිලා යනවා මම ෆාස්ට් කියන එක දුන්නේ සිංහල අකුරු එහා මෙහා වෙන්න පුළුවන් ප්‍රෝ කියන එකෙන් දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ එතකොට ඔයාට මෙන්න මේ ලින්ක් එක දෙන්න ඉතින් ඔයාට මේ ලින්ක් එක දෙන්න අවුල් වගේ නම් ලින්ක් එක ෂෝට් කරගන්න URL ෂෝට් එකක් දාලා තොර ප්‍රශ්නයක් නැහැ. ඉතින් ෆොටෝ එකේ අවුලක් වෙලත් නැහැ. මේ පෙර ආත්මය ඔබ කවුද කියලා අර පොඩි විශ්වයේ ලෝගෝ එකක් එක්ක පොඩි ෆොටෝ එකක් හදලා දෙනවා. ඔයාලට මේ ෆොටෝ එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන Facebook එකට අප්ලෝඩ් කරලා මෙතනින් මේක පෝස්ට් කරන්න පුළුවන්. එතකොට මේක ඔයා වැඩිම ගෲප් වල පෝස්ට් කරන්න බලන්න. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ පෝස්ට් ඒ වගේම පොඩි අద్භූත සහගත වගේ තියෙන ඒවා ඔන්න ඔය වගේ දේවල් පොඩ try කරලා බලන්න. එතකොට මේ මගේ page එකේ මම නිකන් දැම්මේ මේ පෙර ආත්මය ඔබ කවුද දැන්ම පිසන්න කියල මේ බ්ලොග් පෝස්ට් එක ලින්ක් තියෙන ඉතින් මේක ටච් කරගම් ගමන් යන්න අපි හදපු වෙබ්සයිට් එකට තකොට මෙතනින් කෙනෙක් විස්තර ටික දාගෙන ගිහිල්ලා ආත්මය ගවේෂණ කරන දුන්නට පස්සේ මොටක් ඩීට් ලින්ක් තමයි ඕපන් වෙන්න ඉතින් ඔන්න ඕක තමයි අද වීඩියෝ එකේදී මම කතා කරේ ඉතින් මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී මම ඔයාලට කරලා පෙන්නන්නේ මොකක්වත් මුදල් ගෙවන්නත් මොකක්වත් ඕනේ ඔයාලට මේක හොඳට Facebook එක වගේ ෂෙයා කරගත්තොත් මේකට ක්ලික් එන තරමට ඔයාට ලොකුවනින් එකට යන්න පුළුවන් සහ මොන ටැග් එකේ අපිට පේමන්ට් වලට ගියොත් වල බලා ගන්න පුළුවන් ඩොලර් 5 ඉඳලා අපිට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් PayPal එකට මේ මිනිමම් ඩොලර් 5යි ඩොලර් 5ක් කියලා කියන්නේ බොහොම පොඩි ගාණක් ඔයාට මහන්සි වුණොත් මේ වගේ සයිට් එකක් හදලා හොඳට ෂෙයා කරගන්න පුළුවන් නම් ඔය Facebook Twitter සෝෂල් මීඩියා වල ෂෙයා කරගත්තොත් සුපිරිම ගාණක් ඩොලර් 5 ඉක්මනටම ඔයාට හොයාගන්න පුළුවන් ඉතින් මේක එක ට්‍රික් එකක් විතරයි මේ වගේ ට්‍රික්ස් ගොඩක් මම මගේ channel එක කරා ඉස්සරහටත් තරම් වෙන බලාපොරොත්තු වෙනවා ඉතින් දැම්ම subscribe කරලා එකතු වෙන්න මතක කරන්න එපා මේ වීඩියෝ එක මොකද හිතෙන්නේ ඉතින් අනිවාර්යෙන් like එකක් දාන්න comment එකක් දාන්න වීඩියෝ එක share කරන්න channel එක subscribe කරන් යන්න ඉතින් අපි තවත් අලුත්ම content එකකින් ඉක්මනටම හම්බ වෙමු